හරිම ලස්සනට දළ දාලා හැඩවුණු කොළපාට පරිසරයේ ලස්සන විඳින ගමන් වැස්සත් එක්ක හිනා වෙලා අපි මේ කුඹුරු වැඩ පටන් ගන්නයි හදන්නේ. අහසින් වැටෙන වැහි බිංදු වලින් වැව් පුරවගෙන කුඹුරු වැඩ කරන අපිට ඉතින් වැස්ස නම් ඇත්තටම ආශිර්වාද වැස්සක්ම තමයි. ඉතින් මේ තියෙන්නේ වැපුරුමට ඕන කරන අපි පෙඟෙන්න දියේ දාගත්ත බිත්තර වී වලින් කොටසක්. ඔන්න ඉතින් එයයි මමයි දෙන්නම අද උදේම අම්මලාගේ ගෙදරට ගියා. කුඹුරු වැඩවලට ඕන කරන උපකරණ සේරම තියෙන්නේ අම්මලාගේ ගෙදර. දැන් ඉතින් මේ හස්බන්ඩ් උදේම කුඹුරට පිටත් වෙන්න තමයි හදන්නේ. මං ඉතින් ඔයාලට කලිනුත් කියලා තියෙනවානේ අපේ වැවට වතුර එන්න කිසිම තැනක් නැහැ. ඒ කියන්නේ වැහි වතුර වලින්ම තමයි වැව පිරෙන්නේ. ඉතින් ඒක නිසා වැස්ස වහිනකම් බලාගෙන ඉන්න ඕනේ අපි කුඹුරු වැඩ පටන් ගන්න. ඉතින් ඊයේ දවසේ අපි කරන වැඩවලින් කොටසක්ම ඉවර කරගත්තා. අද තියෙන්නේ වැපුරුම් හීය හාන ගමන් ඉතුරු වැඩ ටිකත් ඉවර කරගෙන වපුර ගන්න. ඉතින් කුඹුරට යනකොට ඕන කරන වතුර, එතකොට වැඩ කරන අනිත් සීයලාට මාමලාට ඕන කරන බුලත් ටික ඔය ඔක්කොම දීලා මං එයාව පිටත් කරා. බුසන අපච්චි. ඔන්න ඉතින් දැන් මම මේ හදන්නේ උදේට තේ වේලට කුඹුරට යවන්න ඕන කරන රොටි ටික හදාගන්න. ඉතින් දරලිපේ පුච්චන රොටි තමයි හරිම රසට හැදෙන්නේ. ඒක නිසා මම අම්මලාගේ ගෙදරම රොටි ටිකත් පුච්ච ගත්තා. ඔන්න ඉතින් පොල් රොටි ටික පුච්ච ගන්න ගමන් දැන් මම මේ හදන්නේ ඒකට ඕන කරන ලුණු මිරිස හදාගන්න. ඔන්න ඉතින් ඉතුරු පොල් රොටි ටිකත් පුච්චගෙන අවුරුද්දට හදාගත්ත කැවුම් වලින් ටිකකුයි තේ බෝතලෙයි ඔක්කොම අරගෙන මල්ලි බබයි මමයි දැන් මේ වෙලට යන ගමන් තමයි ඉන්නේ. තේ අරන් යන්න අප්පච්චි එනවා කිව්වා. ඒත් ඉතින් අපි දෙන්නම මේ කරන්නේ පොඩි පණ්ඩිත වැඩක්. අපේ රාජකීය බයිසිකලෙත් අරගෙන වෙලාව තිබුණ හින්දා අපි දෙන්න තේ බෝතලෙත් අරගෙන කුඹුර පැත්තේ ගිහිල්ලා එන්න හිතුවා. මල්ලි බබා ඔය දඟ පැංචා වගේ එක එක ඒවා කිය කිය එකම පැත්තක් දිහා බලාගෙන ඉන්නේ ඔය පාත තියෙන ඇල පාර දිහා. ඉතින් මේ තියෙන්නේ අපේ කුඹුර.
ඔන්න ඉතින් හාන ට්‍රැක්ටරේ රියදුරු මහත්තයත් එයාගේ වැඩ කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් එයාලට තේ ටික දීලා මමයි මල්ලි බබයි ආපහු මේ ගෙදර යන ගමන්. දැන් මේ යන්නේ අපේ ගෙදරට. ඔන්න ඉතින් දැන් මේ හදන්නේ කුඹුරට ඕන කරන දවල් කෑම ටික ලෑස්ති කරගන්න. මල්ලි බබියා මේ හැම වැඩක්ම කලින් කරගන්න තරමට මට හරිම පහසුයි. මොකද චූටි පැංචවත් බලාගෙන මම මේ හැම දෙයක්ම තනියමනේ කරගන්නේ. දැන් මං තිබ්බටු ටික කඩා ගන්න තමයි හදන්නේ. ඉතින් අද වෙලට ගියා මමයි මල්ලි බබයි තේ දීන්න. ඊට පස්සේ තේ දීලා ඇවිල්ලා දැන් ඉතින් දවල් කෑම ටික ලෑස්ති කරගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මල්ලි පැටියෝ කවලන්නේ අපේ මල්ලි බබාගේ කටේ තියෙන්නෙම මේ දවස්වල තාත්තා චා එයා තාත්තා කියලා කියන්නේ අයියට නෙවෙයි. ඒ කියන්නේ අපේ හස්බන්ඩ්ට නෙවෙයි. හස්බන්ඩ්ගේ තාත්තට. හස්බන්ඩ් කියන්නේ අප්පච්චි කියලානේ. අපේ ලොකු බබත් එහෙමයි. එයාත් අපේ අම්මටයි තාත්තටයි දෙන්නටම අම්මයි තාත්තයි කියලා තමයි කියන්නේ. ආච්චි සීයයි කියලා නෙවෙයි. මෙයාත් ඉතින් ඒ විදිහටම තමයි ලොකු වෙද්දිම පුරුදු වෙන්නේ. එකද අක්කි කියන ඒවානේ ඉතින් එයාත් පුරුදු වෙන්නේ. මල්ලි පැටියෝ කොහෙද යන්නේ මගේ මැනික? මගේ සුදු බෝලේ එන්න. මේ මල්ලි. ඔන්න ඉතින් මම තිබ්බට ටික කඩාගෙන ඉවරයි නේද? මම අද තිබ්බට මැල්ලුමක් තමයි හදන්න යන්නේ. මල්ලි පැටියෝ මොකක්ද ඔය සද්ද කරන්නේ? දංගියා වෙලා අද හදිස්සි ඉක්මනට මේ ටික හදන්න ඕනේ. මොකද තව මල්ලි බබාගේ වැඩක් මට කරන්න තියෙනවනේ. ඔන්න ඉතින් දැන් තිබ්බට ටික හොඳට සෝදලා පිරිසිදු කරගෙන ලුණු කුඩු ටිකකුයි කහ කුඩු ටිකකුයි දාලා වතුර චුට්ටකුත් දාලා මම දැන් මේ මැල්ලුමට ඕන කරන තිබ්බට ටික තම්බ ගන්න තමයි හදන්නේ. අන්න ඉතින් තිබ්බට මැල්ලුමටයි පරිප්පු එකටයි දෙකටම ඕන කරන පොල් ටික මම මේ විදිහට ගාගත්තා. දැන් මේ හදන්නේ තිබ්බට මැල්ලුමට පොල් ටිකක් තියාගෙන පරිප්පු එක කිරි දාන්න ඕන කරන පොල් කිරි ටික මිරික ගන්න.
ඔන්න ඉතින් මේ ලෑස්තිය තිබ්බටු මැල්ලුම හදාගන්න. මං ඉතින් ගාගත්ත පොල් වලට ලුණු කුඩු ටිකක් කහ කුඩු ටිකක් දාලා මේ විදිහට පොල් ටික අනා ගන්නවා. ලුණුයි අමු මිරිස් ටිකයි මේ වෙලාවෙම අනාගන්නේ නෑ. ඒක මම දාගන්නේ තෙල් එකට. මේ තියෙන්නේ තැම්බුණු තිබ්බටු ටික. මේ තිබ්බටු තම්බ ගන්නකොටත් ඒකේ පාට වෙනස් වෙන්නේ නැති විදිහට කොළ පාට ආරක්ෂා වෙන විදිහට තමයි මේ ටික තම්බ ගන්න ඕනේ. ඉතින් මං දැන් මේක පොල් කටු හැන්දෙන් තිබ්බටු ගෙඩිය හොඳට මේ විදිහට තලා ගන්නවා. සමහර කට්ටිය නම් තිබ්බටු මැල්ලුම හදනකොට පොල් ටික ගලේ අඹරලා හරි වංගෙඩිය කොටලා හරිත් ගන්නවා. අද ඉතින් මට මේ වෙලාවේ එහෙම දෙයක් කරගන්න තරම් වෙලා මදි. ඒ නිසා තමයි මම පොල් ටික අතින් අනාගත්තේ. මිරිස් ගලේ අඹරලා ගත්තා නම් අමුතුම විදිහේ වෙනස්ම රසක් එනවා. කාගේවත් උදව්වක් නැතුව බබාලවත් බලා ගන්න ගමන් ගෙදර දොරේ වැඩ එතකොට හස්බන්ඩ්ට උදව් කරන වැඩ මේ හැම දෙයක්ම කඩිසරව කරගන්න ඕනේ. මම මේ හැම දෙයක්ම බැලන්ස් කරගෙන තනියම කරගනිද්දි ඒක ඇත්තටම මගේ හිතටත් ලොකු සතුටක් දැනෙන දෙයක්. අපි මොනම වැඩක් වුණත් කරන්න පටන් ගත්තාම ඒක අපිට කරන්න පුළුවන් කියන සිතුවිල්ලෙන් කරන්න ඕනේ. එතකොට ලොකුවටම කරගන්න බැරි වුණත් අපිට පුළුවන් උපරිමයෙන් ඒ වැඩේ ලස්සනට පිළිවෙලට පිරිසිදුවට කරගන්න අපිට පුළුවන් වෙනවා. ඔන්න ඉතින් තෙල් ටික රත් වෙනකොට අබ ටිකක් පුපුරවගෙන ඒකටම බීලුණු අමු මිරිස් කරපිංචා හැමත් දාලා හොඳට ටෙම්පරාදු කරගෙන දැන් මම මේ තම්බගත්ත තිබ්බටු ටික තමයි එකතු කරගත්තේ. තිබ්බටු ටික එකතු කරගෙන ඉතින් වැඩි වෙලා මේක උයා ගන්න ඕනේ නැහැ. පොල් ටිකත් එකතු කරගෙන ඊට පස්සේ ඉක්මනින්ම ලිපෙන් බා ගන්න තමයි තියෙන්නේ. බලන ඔයාට සමහර විට හිතෙන්න පුළුවන් වෑංජන දෙක තුනක් එක්ක බතක් හොයාගන්න එක ඔය කියන තරම්ම මහ ලොකු වැඩක්ද කියලා. අපි තනියම වැඩ ටික කරගද්දි නම් ඇත්තටම ඉතින් ඕක හරිම සුළු දෙයක්. ඒත් ඉතින් චූටි බබෙක් එක්ක තනියම හැම වැඩක්ම කරගන්න අම්මා කෙනෙකුට නම් ඇත්තටම මේක මහා ලොකු වැඩක් තමයි. ඔයත් චූටි පැංචෝ ඉන්න අම්මා කෙනෙක් නම් ඔයාට තේරෙනවා ඇති මම මේ කියන දේ. ඔන්න ඉතින් ආයෙත් අපිට වහින්න පටන් ගත්තා. අම්මි මල්ලි ආපු එනවා නේද? මේ අම්මි මල්ලි ආවම එනවානේ. අපි මේ රාම්පේ කුලයක් දාන්න හදන්නේ අපේ පරිස්සමෙට. අපේ මල්ලි බබාට දොයින කියලා දෙන්න අපේ මල්ලි බබාට. අයියෝ අම්මේ මාළිට හලන්නද හදන්නේ ළමයි. මේ මගේ පුතාගේ මේ අද
මම මේකට ලුණු දාලා මෙහෙමම මේ ටිකක් වෙලා මදි සීසන් වෙන්න තියන්න. ඒ නිසා තෙලටම දාගන්නවා. මේ කුඩුයි මේ ඉගෙන බෙදපු නැති මිරිස් කුඩුයි. ඔන්න ඉතින් මේ චිකන් කරියත් හදාගෙන ඉවර වුණාම කෑම ටික ලෑස්ති. මේ චිකන් එකට ඕන කරන ගම්මිරිස් වලින් මේ වෙලාවේ මම දාගන්නේ භාගයයි. ඉතුරු ටික මම දාගන්නේ මාළුව ඉදිලා ඉවර වුණාම. එතකොට මාළුවට ලස්සන පෙනුමක් වගේම හරිම සැර ගතියකුත් එනවා. අපේ ගෙදර ටිකක් සැරට තමයි කන්නේ. ඉතින් මීට් අයිටම් හදාගන්න වෙලාවට මම ටිකක් සැරට හදාගන්නවා. ඔන්න ඉතින් මල්ලි බබත් ඇඟ හේදුවාට පස්සේ සනීපෙට නිදාගත්තා. දැන් ඉතින් මම මේ හදන්නේ කෑම ටික ඔතා ගන්න කෙසෙල් කළ කපා ගන්න. අපේ ගේ ඉස්සරහා තියෙන කෙසෙල් පඳුරෙන් මම මේ විදිහට කෙසෙල් කළ කපා ගත්තා. මේ විදිහට කෙසෙල් කොලේ හොඳට තවාගෙන මං ඉතින් දැන් මේ හදන්නේ කුඹුරට අරගෙන යන්න ඕනි කරන කෑම පාර්සල් ටික ලෑස්ති කරගන්න. ඉතින් මං අද හදාගත්තේ පරිප්පු කිරි දාලා චිකන් කරියක් හදලා තිබ්බටු මැල්ලුම්. තව අවුරුදු වලින් ඉතුරු වුණ අචාරුත් තියෙන නිසා මේ ඉතින් හොඳටම ඇති.
ඔන්න ඉතින් දැන් කෑම පාර්සල් ටික ලෑස්ති. තව ටිකකින් එයා ඇවිල්ලා මේ ටික කුඹුරට අරගෙන යයි. ඉතින් ඔයා තාමත් මාව බලන්නේ සබ්ස්ක්‍රයිබ් කරන්නේ නැතුව නම් සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙන්න කියලත් ආදරෙන් මතක් කරනවා. එහෙනම් ඉතින් මං ගිහිල්ලා එන්නම්. හැමදාමත් වගේ ආදරෙන් සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්න.